හයි කොහොමද ඔයාලට? ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ලේඩීස් කොලෙජ් එකට. ඒ අපේ ලොකු පුතා ඉයන්ගේ කේම්බ්‍රිජ් එක්සෑම් එකේ 3rd ස්ටෙප් එකට. ෆ්ලයර්ස් එක්සෑම් එකට එයා ෆේස් කරන්නේ වයස අවුරුදු 10න්. එයා මෙතනට එන්න පාත් එක හදාගත්තේ පානදුර විදුසුත ඉංග්‍රීසි ඇකඩමි එකෙන්. ඒක මෙහෙවන්නේ සගිම් හාන් පීරිස්. සගේ ක්ලාස් එකට ඇවිත් මාස 2-3 යනකොටම ඉයෝන්ගේ ලොකු වෙනසක් තිබුණා. එයා ඉංග්‍රීසි වලට ගොඩක් ඇඩ්වාන්ස් වුණා. කිසිම ෆේවරේෂන් එකක් නැතුව රීසනබල් ෆී එකකට ගොඩක් කැප කිරීමෙන් උගන්වන ගුරුවරයෙක්. එක්සෑම් එකට ළමයි රෙඩි කරන්නේ එක්ස්ට්‍රා ක්ලාසස් මගින් සගේ කාලය පුදුම විදිහට කැප කරලා. ඒ විතරක් නෙමෙයි එක්සෑම් එක දවසටත් එක්සෑම් එක තියෙන කොලෙජ් එකේ එක්සෑම් හෝල් එක දක්වාම දරුවන් ළඟ රැඳී සිටින එකමත් දරුවන්ට ලොකු හයියක් වෙනවා. කේම්බ්‍රිජ් ක්ලාස් එකක තියෙන වැදගත්කම දන්නවා නම් ඔයාලටත් පුළුවන් පානදුර විදුසුත ඉංග්‍රීසි ඇකඩමි එකට එකතු වෙන්න. එයාව කොලෙජ් එකට දාලා අපි ගියා චුට්ටක් ඇවිදින්න. මං කිව්වනේ අපේ කායක මේ දවස්වල නැහැ කියලා. ඒ නිසා ඔන්න අපි පයෙන්ම ගියා කොළඹ සිටි සෙන්ටර් එකට. ඒක චුට්ටක් ඇවිදලා ලන්ච් අරගෙන ෂොපින් කරලා එන ගමන් ඉයෝන්වත් පික් කරගත්තා. අපි යනකොට ඉයෝන්ගේ එක්සෑම් එක ඉවර වෙලා. එන ගමන් බබල් ටී පොන්නත් අමතක කරේ නෑ. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් බයි බයි.